Hi guys, අද බලන්නන්නේ Perfect World 80 සහ 81 වෙනි එපිසෝඩ්ස් දෙක. ඉතින් ඔයා Perfect World මුල් එපිසෝඩ්ස් ටික බලපු නැති කෙනෙක් නම් කමෙන්ට් සෙක්ෂන් එකේ පින් කරලා තියෙන ප්ලේලිස්ට් එකේ ලින්ක් එක ක්ලික් කරලා ඔයාට ඒ වීඩියෝස් ටික බලන්න පුළුවන්. ඒ වගේම ඔයා කලින් එපිසෝඩ් එක බලපු නැති කෙනෙක් නම් ඔන්න ඔය උඩින් වැටෙන කාඩ් එක ක්ලික් කරලා ඔයාට ඒ වීඩියෝ එකත් බලන්න පුළුවන්. කලින් එපිසෝඩ් එක අවසන් වුණේ ඇලෙක්ස් එයාගේ යාළුවන් එක්ක බෝට්ටුවේ නැගිලා මුහුදේ ගොඩක් දුරක් ගමන් කරපු සීන් එකෙන්. එතනදී අපි දැක්කා නිදාගෙන හිටපු ඇටසැකිලි පිරිසක් අවදි වෙනවා. බලමු මේ ඇටසැකිලි ඇලෙක්ස් ඇතුළු පිරිසට පහර දෙයිද. ඒ වගේම ඔවුන්ට රන්වන් කපුටන්ගේ සීක්‍රට් ලෑන්ඩ් එක හොයාගන්න පුළුවන් වෙයිද කියලා. හරි ගයිස්, එහෙනම් අපි යමු අද වීඩියෝ එකට. ඇලෙක්ස් ඇතුළු පිරිස රහස් පැරණි දේශය දෙසට ගමන් කරමින් ඉද්දී කයි ඇලෙක්ස්ගෙන් අහන්නේ ඔයා බුලව් කඳුකරයට ගියා නේද? ඇයි එහෙන් මෙච්චර ඉක්මනට ආවේ කියලා. එතකොට ඇලෙක්ස් කියන්නේ ඒ ප්ලේස් එක ගොඩක් කම්මැලි එකක් වුණ නිසා මම එතනින් ආවා කියලා. එතකොට සහ යෝ විහිළුවට කියන්නේ බුලව් වැසියන් සාමාන්‍යයෙන් කාටවත් එයාලට ඕන විදිහට පිටවෙන්න ඉඩ දෙන්නේ නැහැ. ඔවුන් ඇලෙක්ස් එලව දැම්මවද කියලා. ඇලෙක්ස් hina වෙමින් කියනවා ඔවුන් ගොඩක් හොඳට විහිළු කරනවා කියලා. මේ අවස්ථාවේදී ආශා කියන්නේ අපි දැන් පැරණි දේශයට ගොඩක් සමීප වෙලා ඉන්නේ. ඔවුන්ට ඈතින් එම දේශයේ ඇති දේව වෘක්ෂයේ ඒ කියන්නේ ගෝත් 3 එකේ සෙවණැල්ල දැක ගන්න පුළුවන් වෙනවා. මේක දැකීමෙන් පසු ඇඩන් කියන්නේ බෝට්ටුවේ වේගය වැඩි කරන්න කියලා. තමා සතු මාලිමාව පාවිච්චි කරලා බෝට්ටුවේ වේගය කන්ට්‍රෝල් කරනවා. නමුත් ඔවුන් මද දුරක් යද්දී කතු මාලිමාවේ කටුව එකවරම වේගෙන් කැරකෙන්නට පටන් ගන්නවා. කිසිවක් කර කියාගත නොහැකි වන කියන්නේ මොකක් හරි අමුතු දෙයක් සිදු වෙනවා කියලා. ඒත් එක්කම එකවරම මුහුදේ රළ නිශ්චල වන අතර ප්‍රදේශය පුරා අද්භූත සුවඳක් පැතිර යනවා. ඒ මොහොතේම කයි දකින්නේ ඉතා පැරණි බිහිසුණු නැවක් තමන් දෙසට එන ආකාරය. ඇලෙක්ස් තම සුවිශේෂී ඩෑස් ඒ කියන්නේ ඩබල් පීපල් අයිස් යූස් කරලා ඒ නැව දෙස බලනවා. එහි ඇටසැකිලි පිරලා තියෙනවා දැකලා ඔහු මවිතයටපත් වෙනවා. ඔහු වහාම බෝට්ටුව අනික් පැත්තට හරවන්න කියලා කිව්වත් එකවරම මතුවෙන මායාවී දම්වැල් වගයක් කතු මාලිමාව සහ දෑත් බැඳලා දානවා. එම බිහිසුණු නැවෙන් මතුවෙන දම්වැල් ඇලෙක්ස්ගේ බෝට්ටුව හා සම්බන්ධ වෙන අතර අනතුරක් දැනෙන ඇලෙක්ස් වහාම තම කඩුව අතට ගන්නවා. ඒ මොහොතේම නැවේ සිටි ඇටසැකිලි ඇවිල්ලා ඔවුන්ට ප්‍රහාර එල්ල කරන්න පටන් ගන්නවා. ඒත් ඇලෙක්ස් නියම වෙලාවට එම ඇටසැකිල්ලව මරා දමා චන්ව බේර ගන්නවා. ඒත් සමගම අර දම්වැල් ආධාරයෙන් තවත් බොහෝ හොල්මන් ඇටසැකිලි ඔවුන්ගේ බෝට්ටුවට කඩාගෙන වදිනවා. මේක දකින ඇඩන් හැමතෙම කියන්නේ සටනට සූදානම් වෙන්න කියලා. අනෙක් පසින් තමාගේ මාලිමාවේ බැඳී ඇති දම්වැල් ඉවත් කරන්න උත්සාහ කළත් ඒවා ඉවත් කරන්න බැරි වෙනවා. එක හොල්මන් ඇටසැකිල්ලක් කීහට පහර දීමට උත්සාහ කරන විට චන් ඔහුව බේර ගන්නවා. නමුත් ඇගේ ප්‍රහාරය නිසා කීගේ කොණ්ඩය මදක් පිච්චෙන අතර ඔහු කියන්නේ ඔයා මාව බේරනවද නැත්නම් මාව මරනවද කියලා. එවිට චන් කෑගහමින් කියන්නේ විහිළු නොකර ඉක්මනින් මාලිමාව ක්‍රියාත්මක කරන්න කියලා. මොකද ඒ ක්‍රියාත්මක නොකළහොත් ඔවුන්ට ටෙලිපොටේෂන් පවර්ස් යූස් කරලා මෙතනින් පැනලා යන්න බැරි වෙනවා. ඇලෙක්ස් මේක දැකලා තේරුම් ගන්නේ කීහට තනියම දන්වැල් බිඳිය නොහැකි බවත් එම දන්වැල් කන්ට්‍රෝල් කරන ප්‍රධාන මූලාශ්‍රය තමා සොයාගත යුතු බවයි. ඒත් සමගම අහස කළු වී තවත් හොල්මන් නැව් රාශියක් ඇවිල්ලා ඔවුන්ව වට කර ගන්නවා. මෙහිදී මැරෙන්න සිද්ධ වෙයි කියලා ඇඩන් ගොඩක් බයටපත් වෙනවා. ඇලෙක්ස් වහාම කීහට කියන්නේ කොහොම හරි දම්වැල් බිඳ දැමීමට අවධානය යොමු කරන්න කියලා. එය බිඳුණු වහාම බෝට්ටුවේ දිශාව වෙනස් කරන්න කියලා. ඉන්පසු ඔහු ඇඩන්ට කියන්නේ දම්වැල් බිඳුණු සැනින් බෝට්ටුව වෙනත් තැනකට ටෙලිපෝට් කරන්න කියලා. ඇලෙක්ස් තමා බේර ගැනීමට සූදානම් සිටින ලෙස චන්ට පවසා තමා හොල්මන් නැව වෙත ගොස් ඒ ප්‍රධාන සතුරා විනාශ කිරීමට යන බව කියනවා. ඊට පස්සේ ඇලෙක්ස් දම්වැල් දෙකේ දුවමින් හොල්මන් ඇටසැකිලි මරා දමා පළමු හොල්මන් නැව වෙත ළඟා වෙනවා. එහිදී ඔහු දම්බැල් කන්ට්‍රෝල් කරන ඇටසැකිලි නායකයව දකිනවා. ඇලෙක්ස් කඩුවෙන් ඔහුට පහර දීමට උත්සාහ කළත් නායකයා තම කළු මායාව ඒ කියන්නේ බ්ලැක් මැජික් යූස් කරලා ඇලෙක්ස්ව අල්ලගෙන නැව තුල සිර කරලා දානවා. එතනදී ඇලෙක්ස් සිහිසුන් වෙන නමුත් මද වෙලාවකට ඔහුගේ සුප්‍රීම් බෝන් එක බැබලෙන්නට පටන් අරන් ඔහුට විදුලි කම්පනයක් ඒ කියන්නේ ෂොක් එකක් ලබා දෙනවා. ඉතින් එයින් සිහිය ලබන ඇලෙක්ස් තම සුප්‍රීම් බෝන් එකේ පවර්ස් යූස් කරලා අර බ්ලැක් මැජික්
එක බිඳ දාලා නැවතත් නායකයා ඉදිරියට එනවා. එය දැකලා නායකයා මවිත වන අතර ඇලෙක්ස් වේගයෙන් ඔහු දෙසට ඇදිලා යනවා. එකවරම අවට පරිසර නිශ්ශබ්ද වන අතර අනෙක් හොල්මන් නැවුද ඔවුන්ගේ බෝට්ටුවට තවත් සමීප වන්නට පටන් ගන්නවා. මේක දකින කී කියන්නේ මොකක්ද මේ වෙන්නේ? ඇලෙක්ස් මැරුණාද? එයා මැරුණා නම් අපිට මෙතනින් පැන ගන්න වෙන විදියක් ඉක්මනින් හොයාගන්න වෙනවා කියලා. නමුත් කයි සහ චන් පවසන්නේ තමන්ට ඇලෙක්ස් ගැන විශ්වාසයක් ඇති බවත් ඔහු එතරම් පහසුවෙන් මිය නොයන නිසා තව ටිකක් බලාගෙන ඉමු කියලා. මද වෙලාවකට පස්සේ ඇලෙක්ස් අර ඇටසැකිලි නායකයව මරා දැමූ නිසා සියලුම දන්වැල් එකවරම බිඳිලා යනවා. දන්වැල් බිඳුණු සැනින් ඇඩන් තම රේන්බෝ ස්ටෝන් බ්‍රිජ් එක යූස් කරලා ටෙලිපොටේෂන් ක්‍රියාවලිය ආරම්භ කරනවා. කයි කියන්නේ ඇලෙක්ස් තවමත් බෝට්ටුවට ඇවිල්ලා නැති නිසා ටිකක් වෙලා බලාගෙන ඉන්න ඕන කියලා. නමුත් කී කියන්නේ ඇලෙක්ස් ඉතා බලවත් නිසා ඔහු කොහොම හරි මෙතනින් පැන ගැනීමට මාවතක් හොයාගනී කියලා. ඒ නිසා අපි දැන්ම යන්න ඕන කියලා. අනෙක් නැව්වලින් නැවතත් දන්වැල් ඔවුන් දෙසට එනවා දැකලා ඇඩන් ටෙලිපොටේෂන් වේගය තවත් වැඩි කරනවා. ඇලෙක්ස් ගිය නැව මුහුදුපත් වෙනවා දැකලා චන් බෙහෙවින් දුක් වෙන අතර ඇයගේ දෑසට කඳුළුත් තුනනවා. සමහර විට ඇය ඇලෙක්ස්ට ආදරය කරන්නට පටන් ගන්නට ඇති. නමුත් එකවරම ඇලෙක්ස් ජලය යටින් මතුවී බෝට්ටුවට පැමිණෙනවා. පසුව ඔවුන් එක්තරා ප්ලේස් එකකට ළඟා වෙනවා. එතනදී වස්තුවක් ආරක්ෂා කරමින් ඉන්න ශක්ති කලාපයක් ෆෝමේෂන් එකක් ඔවුන්ට හමු වෙනවා. චන් තම වස්තුව යූස් කරලා එය ඉවත් කිරීමට උත්සාහ කරනවා. එම අවස්ථාවේදී ඇලෙක්ස් දකින්නේ අසල ඇති ගසක මුලක් සෙලවෙන ආකාරය. ඔහු වහාම චන්ට ආපසු එන්න කියලා කෑ ගහනවා. ඒ ගසේ නම තමයි ඒන්ෂන්ට් අයන් ග්‍රෝ ට්‍රී එක. ඒ ගස එක ක්ෂණයකින් තමන්ගේ අඬු භාවිතා කරලා චන්ගේ සිරුර සිදුරු කරනවා. මේක දැකලා කම්පණය වෙන ඇලෙක්ස් ඇයව බේර ගැනීමට ගියත් වෙනරබල් මට්ටමේ සිටින එම ප්‍රබල ගස් ඇලෙක්ස්ව ඈතට විසි කරලා දානවා. ගසේ අඬු සිරුර හරහා ගිය නිසා චන් මිය යන අතර ඇගේ සිරුරද අතුරුදන් වෙනවා. ඊට පස්සේ මේ ගස කියන්නේ මෝඩ දරුවනි මෙහාට එන්න තරම් තොපිට කොහින්ද හයියක්. ශාෂා කියන්නේ වෙනරබල් මට්ටමේ උතුම් කෙනෙක් වෙලා මෙහෙම ගැහැණු ළමයෙක්ගේ ජීවිතේ නැති කිරීම ලැජ්ජාවක් කියලා. නමුත් ගස ඊට පිළිතුරු නොදී චන් සතු වූ වස්තුව ගිල දමමින් hina වෙනවා. මේන් කෝපයට පත්වන ඇලෙක්ස් ගහට පහර දීමට යනවා. අනෙක් කට්ටියද ප්‍රහාර එල්ල කරන නමුත් ගස ඇලෙක්ස්ව නැවත පළව හරිනවා. මේ අවස්ථාවේදී ඇලෙක්ස් දකින්නේ පොළව යටින් ඇති එක්තරා මුලකින් මේ ගහට විශාල ශක්තියක් ලැබෙනවා කියලා. ඇලෙක්ස් අනික් අයට කියන්නේ මේ ගස විනාශ කිරීමට තමා සතුව සැලසුමක් තියෙනවා කියලා. එවිට එම ගස සිනාසෙමින් කියන්නේ තමා ඉතා බලවත් නිසා ඔවුන්ගේ සියලු සැලසුම් අසාර්ථක වෙනවා කියලා. මේ අවස්ථාවේදී ඇලෙක්ස් රන්වන් ආත්මීය රාජාලියා ගෝල්ඩන් ස්පිරිට් ඊගල් යූස් කරලා ගහට පහර දුන්නත් ගස එම රාජාලියා විනාශ කර තමා මේ ඔවුන්ගේ අවසාන සටන වනු ඇතැයි කියනවා. අනතුරුව ඇලෙක්ස් තම දිව්‍යමය හෙල්ල ගස දෙසට විසි කරන අතර එයට තමන්ගේ ලයන් බේස් ටෙක්නික් එකද එකතු කරනවා. ඒත් ඉතින් ඒ ප්‍රහාරයත් ගස විසින් වළක්වනවා. ඇලෙක්ස් සෙසු පිරිසෙන් ඉල්ලන්නේ මේ ගස පරාජය කිරීම සඳහා ඔවුන්ගේ ශක්තියද තමාට ලබා දෙන්න කියලා. ඔවුන් එලෙස ශක්තිය ලබා දෙනු දැක ගස කෝපයට පත්වලා තම බලය තවත් වැඩි කර ගන්නවා. නමුත් ඇලෙක්ස් තම හෙල්ල ගොඩක් දක්ෂ විදිහට යූස් කරලා පොළව යටින් ගසට ශක්තිය සැපයූ එම රහස් මුල කපලා දානවා. ඒත් එක්කම ගස අඩපණ වෙලා බිමට ඇදගෙන වැටෙනවා. එතකොට ගස කෑගසමින් කියන්නේ සහෝදරවරුනි තොපි තවමත් බලා සිටිනවාද මොකක් හරි කරපල්ලා කියලා. එම හඬත් එක්ක එහි සැඟවී සිටි තවත් මාස්ටර්වරුන් කීපයක් ඉදිරියට එනවා. ඔවුන් ගසට කියන්නේ මේ දරුවන් අතින් ඔහු පරාජයට වේවියයි තමන් නොසිතුවා කියලා. මේ මාස්ටර්වරුන් දුටු බියටපත් වන්නේ ඔවුන් සියල්ලන්ම වෙනරබල් මට්ටමින් බලවතුන් වුණ නිසා. නමුත් ඇලෙක්ස් කියන්නේ බය වෙන්න එපා කියලා. ඇලෙක්ස් තම ලෝකඩ පෙට්ටිය ඒ කියන්නේ යාගේ බ්‍රෝන්ස් බොක්ස් එක එළියට ගන්නවා. ඒ වගේම මේ මාස්ටර්වරුන්ගේ අවධානය ටික වෙලාවකට වෙනතකට යොමු කරන්න පුළුවන්ද කියලා ඇඩන්ගෙන් අහනවා. ඇඩන් ඒකට එකඟ වෙනවා. මේ අතර ඇලෙක්ස් අතුව මෙතරම් වටිනා ලෝකඩ පෙට්ටියක් තියෙන්නේ කොහොමද කියලා යෝ මාවිතයෙන් කල්පනා කරනවා. ඔහු එලෙස කල්පනා කරමින් ඉද්දී මේ කොටස අවසන් වෙනවා. හරි ගායිස්. ඉතින් ඇලෙක්ස් ඒ ලෝකඩ පෙට්ටියෙන් කරන්නේ මොකක්ද? ඔහුට ඒ ප්‍රබල මාස්ටර්වරුන් පරාජය කරන්න පුළුවන් වෙයිද කියලා අපි බලමු ඊළඟ වීඩියෝ එකෙන්. හරි ගායිස්. ඉතින් ඔයා මගේ channel එකට තාමත් අලුත් කෙනෙක් නම් channel එක subscribe කරලා තියාගන්න. ඒ වගේම වීඩියෝ එක ඔයාලගේ යාළුවන්ටත් බලන්න share කරන්න අමතක කරන්න එපා. Okay guys, see you next time.